ඔයගොල්ලෝ. ඉතින් අද මම කරාටි පාඩමක් එක්ක අද ඔයගොල්ලෝ ගන්න හදන්නේ කින්ගේරි පාපහර. රයිට් බලමු කින්ගේරි පාපහර කොහොමද ගහන්නේ කියලා. පාපහර වයිසල ගහලා වෙනවා ඊට පස්සේ මම පාඩමට යනවා. මේකට ගල් වෙනවා. හරි. කොහාටද ගහන්නේ මේ හරියට? go in area. එතකොට වදින්නේ මෙන්න මේ කකුලේ මේ හරියෙන් තමයි වදින්නේ. මේ ඇඟිලි වලින් ගහන්න එපා. ඇඟිලි උලුක් වෙනවා. Taman හානියක් වෙනවා. මේ ජොයින්ට් එකෙන් ගහන්න එපා. ජොයින්ට් එක පණේ. ජොයින්ට් එකට හානියක් වෙනවා. ඒ නිසා තාක්ෂණයේ තියෙන්නේ මොකද? මේ හරිය තමයි පහරේ ප්‍රබලත්වයේ තියෙන්නේ. මෙතනින් ගහන්න. හරි. දැන් කොහොමද අපි ඒක පුරුදු වෙන්නේ? ඉස්සෙල්ලා පුරුදු වෙන එක කියලා මම හිතන උගන්වන්න. පුටුවක් ගන්න. පුටුව ළඟ තියාගන්න. H කියන්නේ මෙතෙන්ට ගන්න. ගද්දි මේ පාදය මෙහෙම පල්ලෙහාට ඇදලා තමා ගන්න. ඇදලා මේ රෙඩි ගෝස් එක. මෙතෙන්ට මෙහෙම ඇදලා හදාගන්න. මේ කකුල මගේ දෙදෙන මෙහෙම අදිනවා පල්ලෙහාට. ඇයි? මෙතන මතු කර ගන්නවනේ. පහර ගහන්න මෙතන මතු කර ගන්න. රයිට් බලන්න. H මතු කරගත්තා. මෙහෙම ඇද්දා. මෙතන මතු කරගන්න තියෙන්නේ. නී පාර ගැහුවා. සම් C හකුලා ගත්තා. H මේක ඇත්ත පල්ලෙහාට මෙතන මතු කරගත්තා. නී පාර ගැහුවා. සම් C ඒ ආකාරයට තමයි ගන්න. මේ පැත්තට මම ගන්න පෙන්නනවා. ඊට පස්සේ පුදු වෙමු. H මෙතන ගහන්න සූදානම්. පෙර සූදානම් මෙතන ඉඳන් කරගත්තා. කකුල පහළට ඇදලා මේ හරිය මතු කරගන්න. හොඳ කෙනේ. නී ගැහුවා. සම් C H නී සම් C right මේ පාර ගහද්දී පාර වදින වෙලාවට අපි මෙතනින් ගස්සලා ශරීරයේ පස්සට කරලා පොඩි ජවයක් දෙන්න. ඒතර පාර සැරින් වදිනවා මේ. මෙහෙම වදිද්දී අපි පොඩ්ඩක් පස්සට මෙහෙම ජවයක් දෙන්න. මෙතනින් මෙහෙම ගැස්සලා තමයි පාර වදින්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට අපි පුරුදු වෙන කොටස් හතරට H සූදානම් කරගත්තා. නී ගැහුවා. සම් C H නී සම් C මේක අපලක් ගන්න. H නී සම් C H නී සම් C කොටස් හතරට කරා. දැන් කොටස් දෙකට කරමු. H නී H නී මේකත් ගන්න එපා. H පාර ගැහුවා. නී අකුල ගන්න. H නී හරි. පුටුව තියාගෙනවා දැන් පුරුදුලා ටිකක්. දැන් ඔයාලට පුළුවන්. රයිට් පුටුව අයින් කරලා දැන් ඊට පුරුදු වෙන්න කොටස් හතරට සහ කොටස් දෙකකට. H නී සම් C H නී සම් C හරි. දැන් කොටස් දෙකට පුරුදු වෙන්න. H නී H නී රයිට්. කොටස් දෙකට පුරුදුලා. දැන් කරන්න ඕනේ මොකද? හිමීට පහර ගන්නවා අර මම කියපු දේවලුත් එක්ක හැදෙන්න ඕනේ. පහර මතු කකුල මතු කරන මේ H නේ. ඒ ආකාරයට. රයිට් දැන් හිමීට ගන්න. හිමීට ගන්නවා. හැම වෙලේම මතක තියාගන්න මේ පහර මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ගහලා මෙතෙන්ට අරගෙන තමයි බිම තියන්නේ. නිකන් මෙහෙම ගහන්න එපා. බලයක් නැහැ, ජවයක් නැහැ, වැඩක් නැහැ පහරේ. පහර සැර වෙන්නේ නම් මෙතනින් මෙතෙන්. මෙතනින් මෙතෙන්ට පහර සැර වෙනවා. රයිට් බලන්න. H නී H නී right දැන් අර ඇඟේ ජවය දාලා ගහමු right H නී right ඇඟේ ජවයක් දාලා ගහමු නේද දැන් ටිකක් ස්පීඩ් කරලා ඒක පුරුදු වෙන්න දැන් ස්පීඩ් කරගන්න හැටි මම කියලා දෙන්නම් මෙතන කකුල නිකන් මෙතන උස්සලා ස්පීඩ් කරගන්න මේ ගහලා මෙතන ගන්න ගහලා මෙතන ගන්න ගහලා මෙතනයි ස්පීඩ් එන්නේ right ඉස්සර ගන්න මේ H නී සම් මේක ගන්න H නී සම් දැන් ස්පීඩ් ගන්න එකපාර H අර ජවයක් දාලානේ මේ ඇඟ මෙහෙම පත්තලා මෙහෙට අරගෙන H නී H නී ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට බලලා ඉගෙන ගන්න අපිත් එක්ක රැඳී සිටින්න අපිව subscribe කරන්න අපේ නාලිකාවත් එක්ක ඉන්න අපේ නාලිකාවෙන් ඔයගොල්ලන්ට දිගින් දිගට කරාටි පාඩම් දානවා ඒව බලලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න බොහොම ස්තුතියි